අඬ අඬ නම් පිනක් කරන්නේ. පිනෙන් කරන්නේ වැටෙන කඳුල වියලවල දානවා. බහුතරයකගේ අදහසක් තමයි අනේ මේ ප්‍රශ්න ඉවරුණාට පස්සේ මම පින් කරගන්නවා කියලා. ඕක බාලගිරි දෝෂය වගේ. ප්‍රශ්න ඉවර වෙනකල් ඉන්න එපා පින් කරන්න. ප්‍රශ්න ඉවර වීම පිණිස පින් කරන්න. කරදර ඉවර වෙලා පින් කරන්න ඉන්න එපා. කරදර ඉවර වීම පිණිස පින් කරන්න. මේ කරදර 11ක් වුණාට පස්සේ පින් කරනවා කියලා ඉන්න එපා. මේ සංසාරේ මේ 11ක් කොල්ල අයින් කරන්න පින් කරන්න. අපි කියමු ඔබ යම් කරදරයක් මැද ලෙඩ රෝග මැද ඔබ පින් කරනවා, කුසල් කරනවා, ධර්මය අහනවා. ඒ පිනෙන් ඒ කුසලෙන් කරන්නේ ලෙඩ රෝග වලින් විඳවන සංසාරයෙන් එහව නිදහස් කරවනවා.